දැන් මේ දවස්වල මේක පාර්ට ලොකු ජෝගයක් නටනවා විමල් ගම්මන් පිළ සුපුරුදු කණ්ඩායම මේ සලේ අත්අඩංගුවට ගැනීම සහ අතර මේ සලේට වද හිංසා පැමිණුවාය කියලා නිකන් ෆේක් සද්දයක් දාන එක ෆේක් කියලා කියන්නේ මේ කවුරුත් කියන හින්දා නෙවෙයි අපිට පේන හින්දා ඉන්න බඩු ටික දැක්කා ඉන්න බඩු ටික දැක්කම අපිට පේනවා එක ෆේක් කියලා මොකද ඒකට හේතුව දැන් ඔය කියන්නේ අර මම හිතන්නේ මේකේ තියෙන ලොකුම චෝදනාව අර පස්ස චෙක් කරා කියලා ජේම්මෝට දැම්මනේ සලේව ජේම්මෝට දැම්මහම 2026 මේ මාසෙදි කියන අත්අඩංගුවට අරන් දවස් 7කින් තමයි මේක උනේ කියලා. ජේම්මෝට කියලා තියෙන්නේ එයාට ඇඳුම් ගලවන්න කිව්වා ගලවලා පරීක්ෂා කළා. පරීක්ෂා කළේ තව 13 දිනකදී ඉස්සරහ. එයා කියලා නෑ ජේම්මෝට ගැහුවා කියලා. එතකොට මේ ක්‍රියාවලියේදී රිදුනද කියලා අහද්දි ජේම්මෝ මෙයා කියලා තියෙනවා මට වේදනාවක් දැනුන්නේ නෑ කියලා. මානසික මනෝවෛද්‍යවරයාට මෙයා කියලා තියෙනවා මට ඇඳුම් ගලවන්න කිව්ව කකුල් දෙකටම ගැහුවා ජේමුට කියලා නෑ ගැහුවා කියලා මම කකුල් දෙකටම ගැහුවා ඉතුරු ටික කියන්න ලැජ්ජයි මං සතෙන්ද මනෝවෛද්‍යවරයාට මට තියාගන්න මෙයා මේ බුද්ධිනදාරියෙක් මිනිපියුලේට් කරන්න ඕන කෙනාව දන්නවා ජේම්මෝට ඒක චෙක් කරන්න පුළුවන් මනෝවෛද්‍යවරයාට බෑ සහ ජේම්මෝ ඊට පස්සේ එයාගේ මේ අදෝ මාර්ගෙද බුද මාර්ගෙද මොකක් හරි එක බලලා එයා කියනවා ඒක තුවාල නෑ කියලා සටහන් දාලා තියෙනවා දැන් මේ ඔක්කොම මෙන්න මේ මාසෙනේ මාර්තු 24 වෙනිදා මහේස්ත්‍රාත්තුමා යනවා මෙයාව බලන්න. මෙයා බලන්න ගියාම මෙයා කියන්නේ දවස් කිහිපයක් රඳවලා තියන් හිටියා. ඊට පස්සේ සුදු ඇඳගත්තු කණ්ඩායමක් ඇවිදින්න මාව පිටතට අරගෙන මගේ ඇඳුම් ඉවත් කරන්න කියලා ඉල්ලා හිටියා. සීලු රඳවියන් ඉදිරියේ මා පරීක්ෂා කළා. එච්චරයි කියන්නේ ගැහුවා කියන්නේ වෙන කිසිම දෙයක් ගැහුවා නම් ඇත්තටම කියන්න පුළුවන් නෑ. එතනදී කියන්නේ. ඔව් මෙයා ඉරුවා රදේ ආවා ඒව ගැන කියනවා. රැයට චූ කරන්න එළියට කියන්න දෙන්නේ නෑ කියලා කියනවා. මීයෝ ඉන්නවා කියලා කියනවා. හැබැයි මේ ගැහුවා කියලා කියන්නේ නැහැ. කිව්වේ නැහැ. අන්තිමට අහනවා මහේස්ත්‍රාත් මේ වැඩිදුර මොනවද කියන්න තියනවද කියලා. ඔව් මට කියන්න තියෙනවා. මට විමර්ශනකාරීන් ඉතාම හොඳට සලකනවා. ඒක මට ලොකු සහනයක් කියලා සුරේෂ් සලේ කියනවා. එහෙම කිව්ව මිනිස්සයා එහෙම කිව්ව කෙනා එකපාරට වෙනස් කතාවක් කියන්න ගන්නවා. එහෙම කිව්ව කෙනා ඊට පස්සේ ගෝඨාභය රාජපක්ෂට ට්‍රැවල් බෑන් ගත්තට පස්සේ උපවාසකුත් පටන් ගන්නවා. ගෝඨාගේ ට්‍රැවල් බෑන්ඩ් එකත් එක්ක තමයි මේ කෑල්ල ට්‍රිගර් වෙන්නේ නේද? එහෙමද නැත්නම් මෙයාගේ දෙවෙනි පාර ඩීఓ එක අලුත් කරන එකද? දෙකමද? මෙයාටත් ඇත්තටම තේරෙන්නේ නැතුනේ දැන් ගැලවීමක් නැහැ කියලා ඔක්කොටම වැඩියේ මෙයා දවස් දෙකක් උසාවියට ගෙනාවනේ. එතකොට උසාවියට ගෙනාපු වෙලාවේ මෙයා හං හිටියා CID ගේ සබ්මිෂන්. එතකොට තමයි ඇත්තට මම දන්න තරමින් මෙයා දන්නේ මෙච්චර දේවල් හොයන් තියනවා කියලා. එයා දන්නවනේ ඒව ගැන නේ. එතකොට එයාට ගැලවීමක් නැහැ කියන බව මං හිතන්නේ දන්නවා. සහ ඔක්කොටම වැඩි මම අපි දැක්ක ඒ වෙලාවේ මූණ කොහොමද උනේ කියලා. මේ අසත් මවුලානගේ ප්‍රකාශය තියෙනවා. සුරේෂ් සලේ සහ එයා මේ කුමන්ත්‍රණයට දාලා හම්බෙච්ච මෙච්චර තැන්වලදී මේ තැන්වලදී හම්බුණා කියලා. සුරේෂ් සලේ මහත්මයාගේ මේ අධිකරණයට කිවිච්ච මං කියන්නේ සුරේෂ් සලේගෙන් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කළාම එයා කියලා තියෙනවා ඔය අසත් මවුලාන කියන මිනිහව එකපාරයි හම්බුනේ කියලා. ඒකත් කියලා තියෙන්නේ එකපාර හම්බෙලා තියෙන SIS ඔෆිස් එකේදී අතුල් වීමේ ලේඛනවල නම තියෙන හින්දා සලේට බෑ කියලා ප්‍රතික්ෂේප කරන්න බෑ නිසා පිළිගත්තා. ඊට පස්සේ CID එක උසාවියට යවිදින් සලේ ඉස්සරහම කියනවා සලේ කිව්ව එකපාරයි හම්බුනේ කියලා. හැබැයි කොහෙද අහුන්ගල්ලේ හවල් හෝටලේදී හෝටලේදී හවල් දවසේ හම්බෙලා තියෙනවා. ඒකේ පැමිණීමේ සටහන් මොකද අතුලට ඇද ලියන්නේ ඒ වෑන් ලිස්ට් එකේ ඒකෙත් තියෙනවා. ඊට පස්සේ ටෙලිෆෝන් ඇනලිසිස් වලින් ඒක තහවුරු වෙලා තියෙනවා කියලා. ඔය වගේ දෙයක් ඇහුවාම ඇත්තටම ඔය බඩු එළියට එනවා කියලා දැනගද්දී මම කොහොමද මේක දැනගත්තේ කියලා පොරට එතකොට දන්නවනේ දැන් ඉන්ක්වයරි එක ඩීප් යනවා මේ අරයාගේ ප්‍රකාශයක් විතරක් නෙමෙයි කියන එක. එතකොට උල් යන්න ඇති සමහර වෙලාවට. එයාගේ ප්‍රකාශය අහලා ඒක වෙරිෆයි කරගෙනත් තියෙනවා කියලා පොර දන්නවනේ එතකොට. ඔව් රයිට්. විමර්ශන කොතනද දැන් තියෙන්නේ කියලා අදහසක් ඇති සම්පූර්ණනේ. ඔව් එයාට පොඩි අදහසක් ඇතිනේ නේද? ඔව්.